යමුද අපිත් එක්ක සිංගප්පූරුවේ ඉඳන් මැලේසියාවලට. ඉතින් අපි මෝර්නින් ෆ්ලයිට් එකක් තමයි ගත්තේ. මොකද අපි අනිත් ෆ්ලයිට්ස් ඔක්කොම රෑ තිබෙන නිසා. ඉතින් අපි මේ චැන්ගි ඉන්ටර්නැෂනල් එයාපෝට් ඉඳන් කාලාලම්පුර එයාපෝට් එකට එහෙම නැත්නම් අපි මැලේසියා යන්න තමයි හදන්නේ. අපි සිලෙක්ට් කරගත්තේ ස්කූට් එක. මොකද අපි ඒ එයාලයින් එක කවදාවත් try කරලා තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම තමයි view එක පෙවුනේ මගේ window seat එකෙන්. ඉතින් මගේ යාළුවා තමයි ඕන window seat එක දාලා තිබ්බේ. මම එයාගේ seat එක ගත්තා. මොකද මම ආසෙන් බල යන්නේ එළිය කොහොමද. ඉතින් මේ චූටි ක්ලිප් එක කොහොමද අපිට පෙනෙන්නේ කියලා එයාපෝට් එක. ඒ හරිය කොහොම තිබ්බි ස්කූට් එකේ ෆ්ලයිට්ස් තමයි. මේ අපිට චුට්ටක් ෆ්ලයිට් එක උඩට ගත්තට පස්සේ පෙනෙන view එක හරිම ලස්සනයි. මම ආසයි view බල යන්න. ඊට පස්සේ ටිකක් උඩට යනකොට ඔන්නෝම තමයි අපිට පෙවුනේ. අතර මේ මොර්නින් ෆ්ලයිට් එකක් වුණාට ගොඩක් ඩාර්ක් උඩට යන ෆ්ලයිට් එක. සමහරට එක වහින්න වගේ තිබ්බ නිසා වෙන්නේ නැති කියලා මට හිතුණා. ඉතින් චුටි රූම් ටුවර් එකක් වන්න රූම් ටුවර්ස් ගන්න නම් මම එච්චර ලස්සනට දන්නේ නැහැ. මේ අනික මේක ගත්තෙත් මතක් වුණාට පස්සෙත් එකට අපි ඔක්කොම බඩු දාලා කාපු බීපු හැමතැනම එහෙම තමයි ඔන්න තිබුණේ. ඉතින් මේ අපි මැලේසියාවලට ගිහිල්ලා නතර වෙච්ච ෆස්ට් නතර වෙන හොටෙල් එක. ඇත්තටම ගොඩාක් හොඳයි මේ හොටෙල් එක. ඒ ගානට මාරම වටිනවා. ඉතින් ඔය ඉන්නේ මම. ලස්සන වීව් එකක් තිබ්බ රූම් එකේ ඉඳනොත්. එහෙනම් ආයෙ අපි හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. බයි.